සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා මේක තුරා ඉන්නේ රීල් ස්කෝප් එක්ක. ඉතින් අද මම කතා කරන්න යන්නේ টොප් රේටින්ග්ස් තියෙන හොඳම ප්ලොට් ට්විස්ට් මූවීස් 5ක් ගැන. මූවීස් ගැන කියන්න කලින් මම කෙටිම ප්ලොට් ට්විස්ට් මූවී එකක් හදින්නුවොත් තම්බ්නෙල් එකේ විදිහට කතාවේ අවසාන අපි නොහිතන පැත්තට යන ෆිල්ම් එකක් තමයි මෙන්න මේ හඳුන්වන්නේ. ඒකෙත් ගොඩක් වර්ග තියෙනවා. මම ඒ ගැන වෙනම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. ඉතින් දැන් බලමු මොනවද මේ ෆිල්ම් පහ කියලා සහ බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද මම කිසිම විදිහකින් ඔයාලට කතාව ස්පොයිල් කරන්නේ නැහැ. ප්ලොට් ට්විස්ට් කියපුවාම මගලට මුලින්ම එන මූවී එක තමයි ෂටර් අයිලන්ඩ්. මේ තමයි මම බලපු පළවෙනි මොකක්ද උනේ කියන ෆීලිං එක දීපු මූවී එක. ලියනාඩෝ ඩිකැප්‍රියෝ තමයි මේක රංගනයෙන් දායක වෙන්නේ. කතාව කෙටියෙන් කිව්වොත් එක්තරා දූපතක පවත්තන් වෙනවා මානසික රෝහලක්. මේක එක රෝගියෙක්ගේ අතුරුදහන් වීමක් හොයන්න එනවා ටෙරි ඩැනියල්ස් කියලා ඇමරිකන් මාර්ෂල් කෙනෙක් සහ එයාගේ සහායකයා. ඉතින් මේ පරීක්ෂණ කරන් යන ගම එකපාරට කතාව වෙනම පැත්තකට ගිහින් අවසානයේ නොහිතනම දිහාවට තමයි කතාව ගලාගෙන යන්නේ. නොබලපු කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න. බෲස් විලිස් රංගනයෙන් දායක වෙන සික්ස් සෙන්ස් කියන්නේ අමුතුම කතාවක් තියෙන මූවී එකක්. මේකේ කතාව කෙටියෙන් ගත්තොත් එක ළමා මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා. මුලින්ම අපිට පෙන්වන්නේ මේ ඩොක්ටර්ගෙන් බෙහෙත් අරගෙන සනීප වෙච්ච රෝගියෙක් මෙයාට වෙඩි දිනවා සහ එයාත් වෙඩි දියාගෙන දර්ශනයක්. ඊට කාලෙට පස්සේ මෙයා කෝල් කියලා හැම වෙලේම බයෙන් ඉන්න ළමයෙක්ට ප්‍රතිකාර කරන්න ගන්නවා. කොහොම හරි ටික ටික කෝල් මේ ඩොක්ටර් එක්ක යාළු වෙනවා. ඔහොමදී දවසක් කෝල් මේ ජීවිත කාලෙදි කාලවත්ම නොකීපු රහසක් මේ ඩොක්ටර්ත් එක්ක කියනවා. කතාව උඩුයට කරු වෙන්නේ මෙන්න මේ රහස කියුවා පස්සේ. පරණ ෆිල්ම් හොඳම ෆිල්ම් කියන්නේ එක උදාහරණයක් තමයි මේ ෆිල්ම් එක. 90 දශකයේ වඩාත්ම කතාවහලක් වුණ මූවී එකක් තමයි ෆයිට් ක්ලබ් කියන්නේ. අපි කෙලින්ම කතාව පැත්තට ගියොත් අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් ඉන්නවා. එයාට ඩිංග යන දෙයක් හැදෙනවා. ඉතින් මේකට බෙහෙත් ගත්තම මට අය බෙහෙත් වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයා යමු වෙනවා මානසික උපදේශ අපේට ආයතනයකට. එතනදී මෙයාට එක්තරා ගෑල් ළමෙක් හම් වෙනවා සහ ඔහොමදී මෙයාට ටයිලර් කියලා තව අමුතු කෙනෙක් හම් වෙනවා. ඉතින් කාලයක් ඇද්දි මේ ටයිලර් මෙයාගේ හොඳ මිතුරෙක් වෙනවා වගේම මේ කෙනාගේ කාමරේ දවසක් ගිනි ගන්නවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ මෙයා යනවා ටයිලර්ගේ නවාතැන්න. ඔහොම ඉන්නකොට මේ දෙන පටන් ගන්න ෆයිට් ක්ලබ් කියලා ක්ලබ් එකක්. එතනින් පස්සේ තමයි කතාව අනිත් පැත්තට හැරෙන්නේ. මේ කතාවේ අවසානයේ නම් අතරේ පරිසාන්තාර්ථයේම ප්ලොට් ට්විස්ට් එකක්ම තමයි. මේක අනිවාර්යෙන් මගේ ලිස්ට් එකට දාගන්න. මේකේ කතාවට කලින් කාස්ට් එක කිව්වොත් බ්‍රැඩ් පිට්, මෝගන් ෆ්‍රීමන් සහ කෙවින් ස්පේසි. මේ තුන්දෙනාගේ ඇක්ටිං එක මේ මූවී එක කියන්නේ that is the cinema. මම මේක කතාව පොඩියට කියන්නම්. පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නට භාවය වෙන මිනිමරුම් පරීක්ෂණයක්. ඉතින් මේකෙන් පස්සේ දිගටම හම්බෙන මේ මිනිමරුම් තරමක් අමුතු ඒවා. ඉතින් මේ පරීක්ෂණ කරන්ගෙදි මෙයාට තේරෙනවා මේ මිනිමරුව එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මේ පොලිස් නිලධාරීන් දෙන්නත් හොඳ බුද්ධිමත් දෙන්නෙක්, මිනිමරුවත් ඒ වගේම බුද්ධිමත්. ඉතින් මේ මිනිමරුව මේ පොලිස් නිලධාරීන් කරන අමුතු සෙල්ලමත් එක්ක අවසානයේ හිතේ මොකක්ද උනේ කියලා. අනුගණන් ෆිල්ම් තමයි හොඳම ෆිල්ම් කියන්නේ මේකත් එක හොඳ උදාහරණයක්. මොකක්ද මෙච්චර උනේ කියන ෆීලිං එක දෙන හොඳම මූවී එකක් තමයි යූසුවල් සස්පෙක්ට් කියන්නේ. ඔස්කාර් සම්මාන පවා දිනපු මේ මූවී එකේ කතාව පැත්තට ගියොත් එක් හේතු වලට සිරකතර 5 දෙනෙක් ඉන්නවා සහ මෙයයි හිරිද හොඳ මිතුරන් වෙනවා. එතනින් පස්සේ මෙයා නිදහස් වෙලා ආවිත් එක එක වැඩ කරන අතරතුරේ මෙයාලා නිසා පාඩුන කෙනෙක් ඇවිල්ලා මෙයාලට වැඩක් බාර දෙනවා. ඒත් අවසානයේදී මෙයාලට සිද්ධ වෙනවා ජීවිතෙන් වන්දි ගෙවන්න. ඒ සිද්ධියේදී එතනින් බේරෙන එක්කෙනෙක් මුළු සිද්ධියම පොලිසිය කියන එක මේ මූවී එක පුරා අපිට පෙන්වන්නේ. ඉතින් මම මුලින් කියපු දේ ඔයාලට ෆිල්ම් එකේ අවසාන විනාඩි 10 දී වගේ හිතේ. මේකත් මගේ අර ගන්න එපා මොකද 90 ගණන් වල ෆිල්ම් තමයි හොඳම ෆිල්ම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ලිස්ට් එක හැදෙන්නේ. තවනතරම් ප්ලොට් ට්විස්ට් මූවීස් තියෙනවා. ඒත් නිය තියෙන පෞද්ගලික මම ආස ටික. ඒ නිසා බලලා තියෙන අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා කැමති වෙන මූවීස් තියෙනවා නම් ඒවත් පහලින් කියාගෙන යන්න. තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.